Yo, what's up ladies and gentlemen? ඉතින් කාලයකට පස්සේ ඉතින් අද සුබ අලුත් අවුරුද්දක් වෙනවා. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී සුබ අලුත් අවුරුද්ද ලබලා තියෙන්නේ. ඉතින් අද මම රියැක්ට් කරන්න යන්නේ ආයෙත් කොටාට. ඉතින් කොටාගේ මේ ළඟදී දාපු වීඩියෝ ළඟදී කියන්නේ ගිය සැප්තැම්බර් වගේ. ඒ කියන්නේ 2024 සැප්තැම්බර් වගේ දාපු වීඩියෝ එකට තමයි අද රියැක්ට් කරන්න යන්නේ. ඉතින් කොටා ස්ට්‍රයික් ගහන්න එපා ප්ලීස් මෙන්න හන්ද. ගහන්න එපා ස්ට්‍රයික් එක වුණා කොපිරයිට් එක වුණා දෙන්න එපා. පවුනි තේරෙනවනේ. ඉතින් ඒක නිසා වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. එහෙනම් යමු. Yo, what's up people? It's your weather and how you guys doing? Good morning. සාදරයෙන් අද Good morning. ගන්න අලුත් වීඩියෝ එකකට. So ඉතින් බෝඩරේ මොකද වෙන්නේ? You guys chilling. Chilling. ඉතරයි නම් එලේ රීවන වැඩි කියන්න දෙයක් නැහැ සුදු නෝනා as usual. අපි ඉන්නේ අපේ Facebook group එකේ දෙකට silent තාම තියෙන්නේ 3. මම දැන් අවුරුදු 3ක ඉඳන් කියන දැන් තාම තියෙන්නේ 3 කියලා. හොඳයි යන්නේ. පුදුමයි 3 තාම තියෙනවා. හොඳයි. මට ඒ වැඩක් නැහැ. හරිද? අපි මේ වීඩියෝ පටන් ගමු. ඔළුව උඩනේ නේද මොකද? මට දැනුණා නිකන් මගේ ඔළුව උඩ මොකක් හරි වහනවා වගේ. කැප් එක උඩ වැහුවා. හරි ඉන්නවද? මට වැඩි කියවන්න දෙයක් නැහැ. අපි වීඩියෝ පටන් ගමු. Okay, let's go. යාළුවෙක් එක්ක බයික් එක ඔය යද්දි තබල ගමුවට තව දුරද බං? කොහම හිතුයි පරිප්පුයි බං. මොකක්ද ඒක තේරුම අහන්නේ මේ එක කියන්න වෙන එකක් ඒ සීන් එක දාලා කියන්නේ. එන්න ඉතින්. තබල මෙහෙන් අර හැරි පොටේ කොස්ස උස්සලා නේද? නිම්බස් 2024 මන්ත්‍ර කොස්ස টොප් ස්පීඩ් එක යන්න පුළුවන් මචං 783. ඒ කියන්නේ පැය කිලෝමීටර්. ඔටෝමැටික් ලෑන්ඩින් තාක්ෂණي තියෙනවා. ඒක නිතන් දැන් සෙන්සර් ඔක්කොම වැඩ. බොරු කියලා කාටවත් බඩු විකුණන්නේ නැහැ අපි. වැඩි දුවලා නැහැ. හරිද? ඔරිජිනල් පේන්ට් එක තියෙනවා. ඔරිජිනල් පාර්ට්ස් පේනවනේ. අර මේ මොක් කරලා මේ කැඩුණා නේද? කොහොමද කැඩුනේ? කොහොම හරි කරනවනේ මතක නැහැ කැඩිච්ච විදිහ. ඇයි බං අර ගහේ වැදිනේ කැඩනේ? මොකද්ද ගහන මතක නැහැ ගහේ වැදිලා කැඩුවා. කවුරු හරි දන්නවනම් කැඩිච්ච කවුරු ඉන්නවද? නෑ. මොනවද බම් මේ මං අහන්නේ? කොස්ස කැඩිච්ච විදිහේ කවුරු හරි මතක කෙනෙක් ඉන්නවනම් යටින් කමෙන්ට් එකක් දාන්න. බිගින්නේ සෙකන්ඩ් ඕන මැල්ෆෝයිගෙන් පැල්ෆෝයි මැල්ෆෝයි ගාව තිබ්බේ මොකද්ද? නිම්බස් 2000 කීයද මැල්ෆෝයි ගාව තිබ්බේ? පොට්ටයා ගාවනේ මචං මේක තිබ්බේ. මේඩ් ඉන් UK. ඒක හරි. කළුවර ලීයේ මිටනිම ඇත. මේ පුක්ක තියාගෙන යන්නේ මේ මේකේ ඒක කළුවර ලී. ඕකේ. මුදල් හදිස්සියට දෙන්න ඕන්න විතරක් කතා කරන්න මට එපා. Nope. මට දැන් නම්බර් දාලා තිබ්බේ නැහැ ඒක කතා කරන්න. එපා මට වැඩක් නැහැ. ඒක උස්ස කරම කොහෙ යන්නේ? ඕ නම්බරේ. ඒක තමයි නම්බරේ දාලා නැහැ. බඩු වල හරි කමෙන්ට් එකක් දාන්න. මේව සීන් නැති. ප්‍රයිස් එක කියලාත් නැහැ. ආ නෑ ලක්ෂ 12. කජු වැටද කොස් වැඩක් නැහැ වැඩ නැති වෙන්නේ මේක. අරන් අවුත් කවුරු පයින්නවා වාලෙන් පල්ලෙක්ට මොඩර් නම් කරන්න ඉපා. කාටවත් වා ගන්න හරින විදිහට මැරලා ඉදී ඈ. Don't do it. Don't do it. අභිනන්දන් නැහැ අයියෝ. මාරු අපි නැති තැන් යට ඉඳන් උඩට එන වීඩියෝක් තියෙනවා. මෙහෙම එකක් නම් මොකක් කර සීන් එකක් තමයි. ඊටෝ ඌනි ගල්ලේනේ කොහෙ පේනවද මට මේ යට ඉන්න බල. අයියෝ එහෙම මොකද දාන්නේ සුද්දා? සමහරු අපි නැති තැන්වල පළු යන්න බැනලා මූණට හම්බුනාම පණ දෙන්න වගේ කතාව. ඒ මටත් වුණා. නැද්ද? ඇහුණා යටට යන්න එපා මං ආසනේ ඒ ඇන්ගල් එක. මං ආස නෑ ඒ ඇන්ගල් එකකින් ඉන්න ඔය ආදියා බලන්න මං කැමති නෑ. යන්න එපා ඒ ඇන්ගල් එක. අර හරකින්ද ගේ ගැව්වේ පොඩ්ඩයි. කීව එක නම් මට පෝස්ට් වලින්ම කීවලේ පායලා දින්නේ. Facebook එකට ගියොත් තියෙන්නේ මේක විතරයි පෝස්ට් වශයෙන්. ඒ මන්න ඕනේ හරක කෑ ගන්න පොඩ්ඩක් අහන්න. හරක. කාඩේ. යා උ පල්ලයට යන්න එපා. මං කැමති නෑ ඒ ඇන්ගල් එක. ඇත්ත මචං ඇත්ති. මොනවා වුණත් හොඳ කතාවක් වෙන්න ඇති කිව්ව මට මතක නෑ මොකද කිව්වේ. මම නයිරයි. මට මතක ගන්නෑ. ආයි කොටේ. මිහරන් කපාපු එක්කනද? පොඩි ඒකනේ මට පේන්නේ මාකරෙක් ඉන්න මේ ගහේ තියෙන්නේ මොකද්ද වෙලාන්නේ? නෙස් දැන්න ඔබාගෙන වගේ පේනවා බත්. සෝ කේ ගියමුකෝ. ඉරේලා ආන්ටි. අදට Facebook ඇති කොහෙද වරෙන්නේ ඒක. මේව කියන්න විදියක් නැහැ මම දැන් මේ පටන් ගත්තේ මචං වීඩියෝ. බලු වැඩි උනේ. පොඩි කාලේ ඉඳන් වීඩියෝ කරනවා. මේ රෑව දාන්නේ. ඌ යකෝ 12:53 වෙලා. ලගේ සුද්දා 1:12 1 වෙලා තිබිලා 1 වෙලා ඒක. වෑන් එකටත් හරි ඩිෆෙන්ඩර් යා හැප්පෙයි වගේ නේ. ඩිෆෙන්ඩර් නේ මන් දන්නේ හැප්පෙයි වගේ තමයි. හරි. මම වාහන ගෙන දන්නේ හරි. ඩිෆෙන්ඩර් එක යෝ හරි 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 හරිද වැරදිද කෑලි ටික ආනේ පේජර් එකක් දුවද බා දැන් දැක් හරියටම හරි. සුපිරි. හරියටම සුපිරි ගේමට ආවට ඒක මරු ඇත්ත වගේම. අවුලක්ම නෑ හරි හරි. හොඳට ආවා. හොඳටයි. good.
ඈ ඒ දෙන්නෙක් ඉන්නවා මූත් වෙනවා දූ මොකද කරන්නේ බා Oh my god, bro. Oh, hell no. aduh tawarin dia ඇයි මූ තාම සින්දුව කියන මගේ ඇයි මට ප්‍රශ්නයක්. ඒක මම දැක්ක ප්ලොට් ට්විස්ට් එක මොකද වෙන්නේ කියලා. නියම ලස්සන වීඩියෝ සුපිරි. ඒක නම් බොරුවක්ද ඔය දෙරේ තොප්පඩ. බෝඩේ වගේ බලන් ඉන්නවා. මූ මේ ප්ලෑන් කරලා බොරු බං. සෙට් එකේ පඩාරන එක. ඕවා තියෙන්නේ අරින්න. ඇතුලේ තියාගෙන හොඳ නෑ ඔලුවට ගහන. අපේ අප්පච්චි තමයි කිව්වේ. පැඩ්ඩට ගන්න නෑ බං. සුවඳ කොහොම සද්දේ. ගම්මත් තමයි බඩ වැලක් කියලා වෙනද. ඔන්නි වාන් දෙන්නේ. ඔන්න ගියා. Don't do it. Don't do it. පඩින එක ඇඟට හොඳයි. ඔව්. මොකටම බෑ ඉතින්. ඇත්ත. යම්මත් තමයි. අඩෝ පඩ නම් නෝමල් ඈ. මට මේ අප්පච්චි. මටත් ඒ නෝමල්. අපේ අප්පච්චි ඊට නෝමල්. එමු ගාව ගඳ ඒකයි සමහරුන්ගේ අත්වල සිගරට් දෙක මේ ඇඟිලි දෙකේ මේ ඇඟිලි දෙකේ ගහන් ඉන්නේ. කොහමද බොන්නේ සිගරට්? කොහොමද නැත්තම් තනියද සිගරට් දෙක දෙක තියන් ඉන්නේ. නැත්නම් අත් දෙකේ දෙයක් තියන්. ආන් ඒ ක්‍රමයේද මුට සිගරට් 68යි. පිස්සුද බං බලන්න බොරු කියන්න එපා හො. මාසෙකට කියන්න එපා. සිගරට් 1200ක් ගැහැව්වා. මාසෙට දවස් 30යි. ඒත් ලොකු ගාණක් නෑ නේ හැබැයි. මුන්ට කොහෙද වොච්චර සල්ලි? අන්න ඒතර ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. පොඩ්ඩක් ඉන්න අපි ගණන් හදමු. ගණන් හදමු. 68 ගාන 150ක් සමානයි 10200යි දවසට. දවසට. 10200 වැඩි කිරීම 30න් 3,6000යි මාසෙට. සිගරට් වල විතරද? කාඩ හරි මාසෙට පඩියවත් ඔච්චර හම්බ වෙනවා. වකුගඩු? Huh? ලොවරු වල දැන්නේ නෑ පෙනහලු පෙනහලු බා. මාරු කරපන් පෙනහලු කි. දවසට වීඩියෝ 1234. කොහොමද ඒ? මන් දවසට කුඩු කිලෝ එකක් ගාව. මම නෙවෙයි මේක වෙන්න ඇත්තේ. බොරු කියන්න එපා යකෝ පාඩම් කරන්න පුළුවන් මෙච්චර. පාඩම් කළා මොකද්ද මතක තියාගන්න. යාළුවා පාඩම් කරාද? විභාග ලියන්න මේක පුළුවන් තියෙනවා මේක පාඩම් කරන්න ඕනේ. පාඩම් කළා මේක ලියන්න ඕනේ. මේක මොකක්ද තියෙන්නේ මේ? විභාග ලියන්න පුළුවන් ඇප්පිරියේ තමයි ඇත්ත. මං කැමතියි. විටක් කෑව සංගු පුකද බලන්න. මූතේ යවත්තකද ඉන්නේ ඒ මූනිකම් බම් මේ. නිකන් වන් පීස් එකේ යාළුවෝන්ගේ පොඩි ලයින් එකක් තියෙනවනේ. ඒව සීන් එකක් තියෙනවා ඒක කිව්වේ නිකන් අපාස කිරිපන්නේ මේ සුද්දා ඔයා ගැලපෙන ඔය චරිතෙ. ලංකාවේ හැදුවොත් ඒ වන් පීස් ඔයා මං ගන්නවා ඒක. පුකද බලන්නේ කම ඒක මට දැන් තේරුනේ. මට ආක බලගන්න ඉතින්. මොකද අම්බලකින්නේ? අම්බලකින්නේ මු ආකලන්නේ දේ. යාග බලපන් මොකද්ද බං ඒ උනේ? ඒක පොඩ්ඩක් අන්කම්ෆර්ටබල් වුණානේ. ඒ TikTok එකේ පොඩ්ඩක් මට අන්කම්ෆර්ටබල් ඈ. 119 police service out මායිසේ සර් මෙතන රාජ්‍යනාථ කොහෙද ඔය සර් නාලපිටිය සර් නාලපිටිය කොහෙද උලපනේ පොලිසිය අයිති වෙන්නේ කොහෙද නේද නාලපිටිය සර් නාලපිටිය ඔව් ගා ගන්නවා සර් කවුරු ගහගන්නේ ගා ගන්නේ පූසකයි බල්ලගේ තමයි හරි ලස්සනයි. very good. කොහෙද ගහගන්නේ අම්මගේ බොරුව ඔගේ කඩරා 4 හන්දි 0.75 5 ආයෙත් ෆෝන් එකෙන් කතා කරොත් මේකට මම ඕකත් කරන්න ඔය අතේ වැඩ. වැඩි කරනවා හරි. ඩාවිඩ් කවුරුත් පාදියේ බොරුවට නීතියේ නිදිද මුල්ලෙක් නේ කතා කරන්නේ ඉතින්. ඒකනේ බා ඇක්චුලියා තොපේ වරද නෙමෙයි ඔය තොපි ජාතක කරපු දෙමාපියන්ගේ වැරද්ද ගස් ගල් වලට ජාතක කරුවාම බල්ලන්ට අර එහෙම ජාතක වුණාම ඔය වගේ මේ ජාතික මේ නාලිකාවක කතා කරන ඒ වගේ මේ ජාතික වැදගත්කමක් තියෙන තරකට කතා කරලා කාලේ නාස්ති කරලා කාලකන්ණි කරන තොපේ දෙමාපියන් අවජාතක වුණාම ඒකත් වෙලා තියෙන තොපේ දෙමාපියන් හදලා තියෙන මේ බල්ලන්ට ජාතක කළා තොපේ මහේකා බල්ලෙක් වෙන්න දිවලපේ තාත්තා චූ කරන්නේ කපෝල් ඉස්සලාද කියලා තේරෙන්නේ ඉංග්‍රීසි එකෙන් කියපන් ඒ වීඩියෝ එක ඉවරනේ ඉංග්‍රීසි එකෙන් ප්‍රදා ගන්න ඕනේ මේ ඈ ඔව් you are a bloody idiot ඉවර පොඩ්ඩක් ඉන්න ඒක නම් මට පැන්නේ. ඒ මං හිතුවා මේක බොරුවක්ද? මේක බොරුවක් නේ. ඔයා කියන්නේ මේක බොරුවක්ද? බොරුව මේක නම් බොරුවක්ද කොහෙද? මොකද ඇත්තක් වෙන්නේ කොච්චර වෙලා ඉංග්‍රීසි එකෙන් ඉන්නවද ප්‍රදා ගන්න ඕනේ ඔව් ඈ ඔව්
You are a bloody idiot. Understand? බටනේ ගම අප්ඩේට් නෑ Purva. තේරෙන්නේ පරලිය කතා කරන්න අනිත් පැත්තේ. මේ ආයෙ මං කියනවා මේ වගේ හැසිරෙන්න එපා. හරිද? මම මේවා කරන්න කියලා කියන්නේ කාටවත් මම මේවා දැම්මට ප්ලීස් වෙන එක කියලා තමයි කරලා තියෙන්නේ මාව අල්ල ගන්න එපා. හොඳේ. මේ වගේ වැඩ කරන්න එපා. ප්‍රසිද්ධ මාධ්‍ය කියනවා මේ වගේ වැඩ කරන්න එපා. ඒ මහත්යත් අසරණයින් බාන්න කවුරුණා ඈ ජාතික නාලිකාව වලට කතා කරලා මෙහෙම පුක දෙන්න එපා. ඒක නාලිකාව නෙවෙයි. කරන්න එපා මේ වගේ වැඩ. පොඩි ක්ලිජර්ස් ටිකක් නේ. ඒ කොටා ඉනාවට බං ඉදා යන්නේ. හරි ලස්සනයි. වැටුණා නං. ඊ මොකද්ද? ඒවනම් හිතලාද කොහෙද? ඒවන්න අර. ඊයේ මොකද උනේ? මීයක් කළ හරියක්. මොකද උනේ? 我没见过，我没见过这么大一只。 ඊ මොකද? මකුලේ මකුලේ. 我就是正义的假面骑士。 මේ කිවරෙන්නේ නැද්ද බං මම බලන්න. ඉවරයි. කොහොමද මගේ ටයිම් ඉන්නේ? පිස්සුනේ. පිස්සුනේ. උඩටම පිස්සු. ඔය කොල්ල හතර පාර රන් කරන සමහර කෙල්ලෝ ඉන්නා නේද? මගේ නහය කනවා. එන්නේ පත්තිනි ටෝක්. එතන දැන් අපිට ඒක ගන්න තියෙන ආසාවසේ මොකක්ද? අන්න එදරවලත් දෙත්තේ. තෝත් බල. 1 2 3 4 running මහල උලුකට රහට වැඩුණු රස මස ඇගේ දෙයින්නක පුතේ ටෝප් බඩුවේ. ඉවරද? වයිබ් එකට සෙට් වුණා විතරයි ඈ. සිරාවට. මට වෙන්නේ නැහැ. ප්ලේ කරන්න එපා ඉතින්. හොඳටම කරන්න හැදුවේ මට. ඒ වුණාට කට්ටියටම හොඳටම කරලා පැන්නේ මම. මොකක්ද උනේ කියලා දැක්කේ? ඒ කෝදේ හොමතගේ උඩයිල්ල. හොමතගේ උ නැති වුණා නේ කොහොමද? නැති උන්නේ නැහැ. එහෙම තමාවගෙන කාලෙත් එක්ක ට්‍රෙන්ඩ් එක ඉවර වෙනවා. යූ බ්‍රදර් සෙට් එකේ සමන ලැබුණ දේලා ගාලා ඌේ වරම හදාගන්න. ඒ කිඹුලෙන්නේ මල්ලි මේ අපේ අතරේ ඕව මොකුත් නෑ. ඕවා මොකුත් ඉතේ දා මුලඟට පරලෝන ගැන. දීපු එකේ කතාලා මතක් කරන්නේ කොද්ද මට මතකෙට එන්නේ ඕගේ කතාලා. සිරාවල. මම නෙමෙයි මගේ නෙමෙයි මට එන්නේ. තේරෙන්න ඉංග්‍රීසි කියලා දෙන්න. ඒ මටත් දැන් ඉංග්‍රීසි පුළුවන්. ශෂිනි මම දෙන සරල ඉංග්‍රීසි විධාන ඔයා කරලා පෙන්නන්න ඕනේ. Get up. නැගිටින්න. Now sit. ඉඳගන්න. Now kneel. දන ගසන්න. දන ගන්න. Well. Now scratch my palm. අල්ල ගහන්න. Scratch කසන්න. අල්ල කසන්න. Scratch my palm. Now poke me. Poke me කිව්වේ? මට ඇඟිල්ලෙන් අයින්. Poke me. අනින්න එච්චර. Now hold this. මේක අල්ල ගන්න. Give it to me. Well. Take this. උකු කළ කිරිවලට අපි කියන්නේ condensed milk. Now pour some condensed milk.
පෝ වක් කරන්න. ඒකනේ බා දැන් ලේව කන්න ගියම පුළුවන් Yo you are. පෝ. තව දහපන් Right. Now lick. ඔහොමද මගේ අනාවකි ආයිතින් පොරේ ගෲප් එකට දැම්ම කියන ඔහොම එකක් තමයි ලෙව කන්න. අනේ අන්නව මට තේරෙන්නේ නැහැ මොකද්ද ඉරන් කොටලාද කියලා. ඇත්තම නග්ගගෙන ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ටොප් බඩුව. ඒ අක්කර ඔයිට වඩා ඉංග්‍රීසි කියලා දෙනවා මම. කොහෙන්ද මම මේ කැලිය හොයාගන්නේ? අන්න ඒක ප්‍රශ්නෙත් තියෙනවා ලොකු ප්‍රශ්නයක් now දෙක යේ මේක නම් වැඩි යේ මේක වෙන්නේ වැඩි හොදට වැඩි කනිස්ක බෑන් කරනවා යා it's too much මල බැනුත් ඒ යා වගේ සප්පුවගේ වෙන්නේ ආදරේ එපා නෝ ඔයා දන්නවද? නෑ මන් දන්නේ මම කරා හොරද අවුරුදු 3ක් 4ක් විතර ඔය දෝනි පොඩි සසින් ඉස්සාදිගේ වයිබ් එකක් එනවා ඒ මම ඔයා දාලා යන්නේ මම මැරුණොත් උඹත් තරම එහෙමත් කිව්වා පුතා. ඔයා දන්නවද? මං නෑ මම දැනගන්න ඕනෙත් නෑ. නත්තන්නකො මේ අක්කා මුණ බල ගන්න ප්ලීස්. බැලලා දිනේ දැනට. සභාපති වාලේ. තානස සමිතියේ ගරු ලේකම් හමුවට ජනේලෙන්. ඕනි. ජනේලෙන් එන්න. Okay then boys and girls say now. Credit time නේ. නත්තන take care and peace to the game bye bye. බෞඩු කරන්න එපා යකෝ. සයිට් මස් කියන්නේ ඕනේ නේ එහෙම කියන්නේ නේ එහෙම කියන්නේ හොඳයි අපි එමු Reddit එක මට දෙන්න Reddit එක මේක තමයි අපේ Reddit එක TK Asylum මේ අවස්ථාවේදී members ලා ඉන්න ඊයේ සුද්දා 45 තමයි ඉතින් ඔව් මම ඊයේ වෙලේ දකෝද වීඩියෝ එක කරේ මම අදත් දෙන top දාලා this week දෙන්න this week අප බලමු මොනවද තියෙන්නේ some attack මම ඔබ දැක්කා full video එක දැක්කා කීලා මහලා හත්ති හුත්තේනේ උඹලට මේක බල වෙලා ඇත්තේ කොටාම තමයි බල කරලා තියෙන්නේ හාමුදුරන් කියලා අපි පන්සල නේද නේද නේ නේ විතරට නෙදී මගේ නෑ බං ලංකාවේ අනුර කුමාර මැතිතුමා අනුකුමා ඌ කියන්නේ බා මගේ යාළුවා. අටෝ ඒ කාලේ ඒ කාලේ රෙකෝඩ් කරපු එකක් තමයි මේක රෙඩි තිබ්බ කාලේ ඒ කාලේ දාපු වීඩියෝ අනුර කුමාර මැතිතුමා ඌ කියන්නේ බා මගේ යාළුවා. පොඩි දොරේ මොන්නේ ගයවා අම්මෝ ඉල්ලප්පා චින්තින ආතල් බුදු අම්බෝ පපුරිදනේ හරි හරි ඒ ආතල් උන්නට කවන්නේ නැහැ බුදු අම්බෝ මං ඉතින් මු කියන්නේ මට නෑ දේශපාලන බත් මොන පක්ෂේද මම දෙන්නේ නැහැ මං ඔයාලට කියන්නේ ගාන රෙද්දක් වීතල වදලා ගාන නේද මට තාම නෑ කියන්නේ මාත් මේක තමයි කියන්නේ මම වල්ල ගන්නවම කියනවා මම නයිලගේ ඒ බොයි ආගසලං වෙන්න බොන යාළුවෝ දිහා බලාගෙන ඉන්න අවද්දප උපාඩි පන්තියේ මම ඇයි බල්ල මිනිහෙක් වගේ වෙන්නේ මට මූට මිනිහෙක් ගැස් දාන්නේ තියෙන්නේ අපේ දුණ්ඩවල් අඩපණුනාම කෙල්ලටික්ගෙන මම බලාගෙන සහෝදරවරුනි කියලා ඌ කියලා තියෙනවා මන් නන්නේ නෑ නෑ කවන්නේ Smell good. Please wear some nice cologne, dress well, clean your ears every week. You should cut your nails. Palla okkoma kapanna ඕනේ හොඳට. Back side එක kapanna ඕනේ. Uninvited guests කෙනෙක් ආවොත් දන්නේ නැහැ. uninvited guest කෙනෙක් આવොත් පුකේ වයිල් කපන්න ඕනේ. uninvited guest කෙනෙක් මොකද උනේ? ෆොටෝ මේක බලපන් බලනවා සුද්දා මැසේජ් දාන්න කෙල්ලෙක් මට ඕන කරලා මැසේජ් කරන් එනකොට හරිද ඔයා මේකට මැසේජ් දාන්න එපා එච්චරයි මං කවුරුත් තාම බ්ලොක් කරලා නැහැ මං නැත්තම් උඹව බ්ලොක් කරන්න මේ දෙපාරක් හිටන්නේ නැහනේ මම WhatsApp එකේ කවුරුත් බ්ලොක් කරලා තියෙනවා මම බ්ලොක් ලිස්ට් එකේ එතන එහෙමම තියෙනවා නිකන් තෝ වගේ ගොන් ඊඩියා බ්ලොක් කරපුවාම එතනක් කැත වෙනවනේ තෝට ඒක තේරෙන්නේ නැද්ද මොලේ අමාරු තෝ මට මැසේජ් කරන්න දෙපා බං පුදුම කරදරයක් නේ මලම පැල්ලා රෙද්ද නිදා ගන්නවත් නැහැ මැසේජ් නොකර ඉඳහන්කෝ උඹට තේරෙන්නේ නැද්ද ඔච්චර මැසේජ් දාන්න එපා කියලා උණ මල පැල්ල මොකද ගෑනිත් එක්ක යන්න පොට එක දෙන්න මෙහෙ වෙන්නේ නැද්ද අර වත් ඉන්නවා බලල යන්න යාවේ අර වත් ඉන්නවා 6 දෙනෙක් දැන් මේවා පෙන්නන්නේ මේක පෙන්නන්න කලුරයි you know නිදිය ඕනේ නේ දවල්ට බලමු අඩු වැඩ කරන්න එපා යකෝ බල්ලෙක් බං කනිකර බල්ලෙක් ඌ කැඩා මගේ යාළුවෙක් තමයි
ඒ කාසුත් හදලා පිටරට වැඩ ගිහිල්ලා පුත් ගහගෙන බෙල්ල ගලවෙන් ගහන බලාගෙන එක් බොම කැමරාවට බෙල්ල කිව්වොත් මේ මටර උඹට කිව්වේ ගාපා ඈ උඹට කිව්වේ කවුද මේ කියලා දෙන්නේ මේ අතන කාසියක් නෙවෙයි නේද මට පේන්නේ මූ මේ ලාස්ට් කාල පුරුදු වෙන්න පොඩි කාලේ ඉඳන් ඈ රට ගිහිල්ලා උඹට කිව්වේ අරගෙන ඔබතුමා කාගේ ගීතද වැඩිපුර මමනේ ඌ කිව්වේ එක එක අහනවා ඉතින් අහනවා කියන විශේෂම එකක් නෑ. එහෙම මතකේ වැඩියෙන්ම මම අහන ගීතේ එකක් ආනන්ද සමරකෝන්ගේ ශ්‍රී ලංකා මාතා. පැනලාද ඉන්නේ මන්න ඉන්නේ පැනලා ඉන්නේ දැන් ඈ කොයි මට පැනලා වගේ නිකන් ඈ අනේ මාර ගන්න මං ඉනිම දෙයකට අවනක් දන්නේ නැහැ මේක ඉනිම දෙයක් නෑ බුදුහාමුදුරුවෝ සාම්සිද ජොබ් බයිගේ ශ්‍රී ලංකා මාතා අහන එක ජොබ් එකත් එක්ක තමයි මට පේන්නේ ඔව් හැබැයි රිසල්ට් ආවත් නැතත් දැන් අපි ලියලා ඉවරයි අපි ලිව්ව විදිහට තමයි රිසල්ට් එක එන්නේ හරිද අපි දැන් බීජයක් වගා කරා නම් ඒකේ අස්තන් අපි ගන්න මේපේ අපි දැන් බීජ වගා කරේ මැයි මාසේ හරිද දැන් අපිට මාර්ක් මාසේ හරිද දැන් මොනවා කරන්නද ඔයාලා ලිව්ව විදිහට තමයි අපි ලිව්ව විදිහට තමයි මොනවා කරන්නද රිසල්ට් එක එනවා ඔහ් ඒ කවුද මොන් කරේ අහලා රිසල්ට් එක නෑ කියලා කවුරු රිසල්ට් එනවා ජූනි වල ආවෙස් කවුද ජොයින් වෙන්න කැමති මොකක්ද අලුත් බිස්නස් එකක් තියෙනවා කරමු දැන් ඔය යාළුවා ගෙදර ගිහිල්ලා එදා රෑ නිදිලා උදේ නැගිටලා බලද්දි පුකේ පොල් දෙන්න බරව යතෙන්න දාන්න බම් මේ වීයෝ ඒකට අප්‍රසන්නයි Oreo. Le. ඒ තාප්ද විකාශන පදේ කියන්නේ බීට් බොක්සිං වගේ සීන් එකක් කරන්නේ පොඩි. දැන් පොඩි වයිබ් එකක් නේ මට කියන්න තේරෙන්නේ නැහැ. එහෙම හිතාගෙන ඉඳි උඹ. බඩේ නෑ ගල්ලා. nice good job. එහෙනම් boys on that note අද happy note එකකින් මම වීඩියෝ ඉවර ගන්න. අද සුබි. එහෙනම් එලගිරි on that note boys and girls මම වීඩියෝ නවත්තනවා. මම හිතන වීඩියෝ වල සතුටු වෙන්න නේද මම සතුටු වෙනවා. ඇත්තටම සතුටු වෙනවා මම අද වීඩියෝ කරනවා. හරි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකක් අපි සතුටු වෙනවා මේක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. so take care and peace to the gang. bye bye. එයි මං අප්පුඩියක් ගැන වැඩක් නැහැ නේ අප්පුඩිය. bye.